ආයුබෝවන් සුබ දවසක්. අදත් සුපුරුදු විදිහට ජ්‍යොතිෂය ගැන වැදගත් දෙයක් කියන්න තමයි අද ඕගොල්ලෝ ගාවට ආවේ. විශේෂයෙන් මාත් එක්ක මගේ ගෲප් එකේ මගේ YouTube එකේ ඉන්න හැමෝටම මම පොරොන්දුවක් වුණා, මම ලිපියක් දැම්මා. මේ ජ්‍යොතිෂය ශාස්ත්‍රය ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන උත්තරීතරභාවය, ඒකෙන් මිනිස්යාට කරන්න පුළුවන් සේවය මොකක්ද කියන එක මිනිස්සුන් මහ ජනතාවට තේරුම් කරලා දෙන්න බැරි තරමට මේක විකෘති කරලා තියෙනවා. ඒ වගේම මේක තනිකර මුදල් හම්බ කරන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අද මේක ගැන අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ මුදලාලිලා කීප දෙනෙක් එක්ක මේක අතේ තියාගෙන දුවන මුදලාලිලා කීප දෙනෙක් එක්ක බොහොම මේ තර්කානුකූලව න්‍යායට අනුකූලව යම් දේවල් ඉදිරිපත් කරමින් ඒගොල්ලොත් එක්ක සටන් කරන ගමන් තමයි අපි මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ විදිහට කරගෙන යන්නේ. එතකොට මොකද්ද ඇත්තටම මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ? මේක ඇවිල්ලා වසර 5000ක් කියන්නේ වසර ශ්‍රී ලංකාව අපිට අපේ රට ගත්තොත් අපේ ඉතිහාසයේ පුරාවටම අවුරුදු 2500ක ඉතිහාසයේ පුරාවටම මේ ජ්‍යොතිෂය ගැන යම් කරුණු ඉස්මතු වෙන අවස්ථාවල් තියෙනවා. ඒකම අපි එදා ඉඳලා පිටරට වෙන විදේශික බලවේග වලට, විදේශීය බලවේග වලට යටත් විජිත වෙලා වෙන රජවරු මේවා පාලනය කරන සමයේ අපේ තියෙන සංස්කෘතික සහ අපේ තියෙන ආගමික සියලුම දේවල් විකෘති වෙන අවස්ථාවල් ගැන අපි අහලා තිනවා. අපි දන්නවා එසේ වුණ තොරතුරු අපි ගාව තියෙනවා. අපි හැමෝම ඒ ගැන කතා කරනවා. එතකොට විශේෂයෙන් මහාවංශයේ යම් තැන්වල ඒ සිදුවීම් ගැන පොඩි ඉඟ දීලා තියෙනවා. හැබැයි ඉතින් මහාවංශයේ සියලුම දේවල් හරියටම අකුරක් නැර කියලා නෑ. ඒකත් යම්කිසි පැත්තකට ඒකපාර්ශ්වීව නමුත් යම් තොරතුරක් හරිය ඒකේ තියෙනවා. හොඳයි, මේ ජ්‍යොතිර්විද්‍යාව ජ්‍යොතිෂය කියලා කියන්නේ මොකද්ද? මේකෙන් ඇත්තටම අපිට ප්‍රයෝජනයක් තියෙනවා. පෞද්ගලිකව මමත් මගේ මුල් කාලේ, මගේ තරුණ කාලේ මම මේක ගැන සතපහක විශ්වාසයක් කරපු කෙනෙක් නෙවෙයි. මොකද මට මේ ගැන දැනුමක් තිබුණේ නැහැ. හැබැයි මම දන්නවා අපේ ගම්වල හිටියා හොඳ දෛවඥයෝ, හොඳ ජ්‍යොතිෂවේදීන් හිටියා. ඊළඟට අපේ ඥාති මගේ අම්මගේ තාත්තයත් එයාටත් ඔය මේ සම්බන්ධව යම්කිසි දැනීමක් තිබුණා. හැබැයි කවදාවත් ඒවා අපිට දෙන්න ඒගොල්ලෝ අපි ගන්න උත්සාහ කරෙත් නැහැ. ඒගොල්ලෝ දෙන්න උත්සාහ කරෙත් නැහැ. හැබැයි කාලයක් යාමේදී මට තේරුණා මේක ගැන නොයෙකුත් දේවල් පහුගිය කාලේ දේශපාලනයත් එක්ක ගත්තාම බලන්න කොයිතරම් දේවල් සිද්ධ වුණාද කියලා. ඒතකොට බැලුවා ඉතින් ඇත්තටම මේ මිනිස්සු කියන දේවල් වෙන්නේත් නැහැ. ඔළුවට වෙඩි තියා ගන්නවා කියනවා, පොළොවේ පස් කනවා කියනවා, අරවා මේවා කියලා මේ අනිවාර්යෙන් දැන් එතකොට ඒ කිව්ව දේ නොවෙන්න හේතුවක් තියෙන්න එපා. ඒ කියන්නේ ජ්‍යොතිර්වේදියෙක්නේ. ඒ මිනිස්සයා යම්කිසි කොටසකට මේ සේවය සපයන කෙනෙක්නේ. ඒකල මුදලකුත් ගන්නවානේ. නමුත් ඒක නිසා මම කල්පනා කරා මේක ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න. ඉතින් මම පොත්පත් ආශ්‍රයෙන් මේක හැදෑරුවා. ඊට පස්සේ අපිට තියෙනවනේ දැන් අද තාක්ෂණයේ දියුණුවයි. ලෝකයේ ඕනම දෙයක් අපිට මේ ඉන්ටර්නෙට් එක හරහා මේ ගන්න පුළුවන්. ඒ අතරේ මම ගුරු ඇසුරක් පවත්වාගෙන ගියා. මුලින්ම හැමෝම දන්නවා මම රංජිත් පොපාද මහත්මයාගේ පළමු මුල් කාලේ දැන් අවුරුදු 14කට වගේ කලින් ඊට පස්සේ පීසේන රතුවිතාව මහත්තයා ඊළඟට ඔය යම් දේවල් අහගන්න මම ඔය ගුණපාල මහත්තයා ගාවට ගිහිල්ලා තියෙනවා. මේ එතකොට ඔන්න ඔය අපේ තරුණ කාලේ අපි ඒක සඳහා කැප වෙලා වැඩ කරා.
කරද්දි මට තේරුණා ඇත්තටම මේ ශාස්ත්‍රයේ යම් දෙයක් තියෙනවා. නැත්තේ නෑ. තියෙනවා. හැබැයි මේ මිනිස්සු කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තමන්ගේ දෙපතුල ළඟ තියාගෙන තමන්ගේ ජීවිතයකට සුඛෝපභෝගීව ගෙවීමේ ක්‍රමවේදයක් ඇරෙන්න මේකෙන් කාටවත් සිතක් කරා කියලා කොහෙවත් වාර්තා වෙලා නැහැ. එහෙම කේස් ස්ටඩි එකක්වත් නැහැ. දැන් අපි කේස් ස්ටඩි එකක් කියලා කියන්නේ මොන හරි පසුවිපරම. දැන් අපේ ජීවිතවල අපි දැන් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තාම අවුරුදු 10යි 12යි. නමුත් අපි කරපු දේවල් වල කේස් ස්ටඩි අපි ගාව තියෙනවා. අපි කාගේවත් පෞද්ගලික දේවල් ප්‍රතිසිද්ධ කරන්නේ නැහැ. නමුත් එහෙම දේවල් තියෙනවා. අපි දෙයක් කරන්නේ ඒකට මේ මහා ලොකු මුදල් අරගෙන නෙමෙයි. අපි මානසිකයට අපි මේ කරන අපි වියදම් මේවා කරන විදිහට සාධාරණ මුදල. නමුත් ලක්ෂ ගණන් දහස් ගණන් අරගෙන අන්තිමට මොකද්ද? ඒ මිනිස්සුන්ට වෙලක් සෙතක් වෙලක් නැහැ. ඊළඟට මේ ජ්‍යොතිෂය හා බැඳුණු තව කතාවක් තියෙනවානේ අපි දන්න හැමෝම අහන වාස්තු විද්‍යාව. ඇත්තටම වාස්තු විද්‍යාවටත් ඊටත් එහා ඉතිහාසයක් තියෙන දෙයක් නේ. ඒතකොට මේ වාස්තු විද්‍යාව කියන එක මේ අද ඒ කියන්නේ නවීන තාක්ෂණය කියන එක ගැන මේ හිතලවත් නැති කාලෙක හැබැයි ගෘහ නිර්මාණ ශිල්පයේ ඇත්තටම ඒ කාලේ තිබ්බ ගෘහ නිර්මාණ ඉංජිනේරු තාක්ෂණය තමයි මේ වාස්තු කියලා කියන්නේ. මොකද ඒ කාලේ දැන් මේ නවීන මේ තාක්ෂණය ගැන නවීන විද්‍යාව ගැන කිසිම දෙයක් තිබුණේ නැහැ. අද සියලුම දේවල් ඊට හාස්පසින් වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ කාලේ ඒ නිවසක් හැදීමේදී නිවසක් ගොඩනැගීමේදී ඒ නිවසේ මෙන්න මේ දේවල් හරියට මැනලා ඊළඟට අපි දන්නවා මේ ওই ඒ කාලේ පරිණි අපේ සීලා හතල කියනවා ඔබතුමාලා අහලා ඇති. මේවා මේ හරියට බෙදලා නිවසේ පාද ගාන බෙදලා ඊළඟට දොරවල් ජනේල් දොරවල් උවහු යොදන හැටි ඒ තාක්ෂණය කියලා ඊළඟට දිශා හතර ප්‍රධාන දිශා හතර ගැන දැනුවත් වෙලා එතකොට මෙන්න මේ තාක්ෂණය තුල තියෙනවා ඇත්තටම ස්වභාව ධර්මයත් එක්ක යන කතාවක් තියෙනවා. ඒ වගේම තමයි ආරක්ෂාව. ආරක්ෂාව දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ඔය දැන් දැනුත් අහන දෙයක් නේ මේ උළුවස්සක් උඩින් මුදුන් යටලීයේ කුරුපාවක් ගහන්න එපා කියලා කියනවනේ. ඇත්තටම ඔව්. මොකද ඉස්සර කාලේ මේ අර දැන් අපි යනවනේ මේ ජනෙල් උළුහව මට්ටම උඩින් යනවනේ මුළු ගොඩනැගිල්ලෙම වටේටම යනවනේ මේ බීම් එකක් මේ අපි කියන්නේ ලින්ටල් එකක් යනවනේ. ඒ ලින්ටල් එක මේක හැදෙන කාලේ මේ කොන්ක්‍රීට් තාක්ෂණය තිබුණේ නැහැ. එතකොට කරන්නේ අර හදන උළුවස්ස උඩ නැවත මැට්ටෙන් තියෙන කබොක් ගල් තියලා බැඳගෙන එහෙමනේ ගියේ. එතකොට ඒකේ තියෙන ආරක්ෂාව අර සමහර විට අර උඩ දාන දඬුකඳ උළුවස්සේ දඬුකඳට තමයි අර සම්පූර්ණ බර ආවේ. එතකොට ඒ බරත් එක්ක තව එකට උඩින් කුරුපාවකුත් ගැව්වහම මොකද වෙන්නේ? වහලේ බරත් එනවා එතෙන්ට. ඒ ඔන්න ඔය වගේ මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. ඒවා අද වෙනකොට ඒවා යල්පැනගිය දේවල්. මම මේ චූටි උදාහරණයක් කිව්වේ ඒ වගේ දේවල්. හැබැයි නවීන තාක්ෂණෙත් එක්ක ගත්තාම අද ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යාව කියන එක අභිබවා ගිහිල්ලා තියෙනවා. පැරණි වාස්තු විද්‍යාව කියන එක අලුතෙන් වාස්තු විද්‍යාව නැවත නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ගැනත් ඔබතුමන්ලාට පොඩි අදහසක් දුන්නේ මේවා අතහැරිය යුතු දේවල් නෙවෙයි. ඊළඟට ජ්‍යොතිෂය. මොකද්ද මේ ජ්‍යොතිෂය කියන්නේ? ඇත්තටම උපන් වෙලාව අපි උපන් වෙලාව අරගෙන කවුරු හරි ආනවා මේ වෙලාව වරදින්න පුළුවන්. මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. මේක 100%ක් හරියටම ස්පීරිතාලෙන් දුනා. ඔයගේම එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම ගැටලුවක් නෑ. හැබැයි අපි කේන්දරයක් හදද්දී යම් ඉඟි තියෙනවා අපිට. ඒ ඉඟි අනුව අපි තත්කාලය බලනවා. ඒ තත්කාලය අනුව මේ ගැළපීම බලලානේ අපි කේන්දරයක් හදන්නේ. එතකොට මේ හදන කේන්දරයේ තියෙනවානේ ඒ මොහොතේ ඒ උප්පත්තිය ලැබෙන මොහොතේ මේ විශ්වය වටා පිහිටන ග්‍රහචාරය. එතකොට අන්න ඒකට අනුව අපිට හැදෙනවානේ යම්කිසි කේන්දරයක් හදනවා. ඊළඟට ඒකේ කේන්දරයේ ඉන්නවා රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු, කේතු මේ ග්‍රහයෝ ප්‍රධාන වශයෙන් මේ රාහු කේතු රටාව අපි මේකේ කොටු 12 තුර මේ රාශි 12 තුර තැම්පත් කරනවා. එතකොට මේ තැම්පත් කිරීමදී
තව මේකේ විශේෂත්වය අපි නවාංශකයේ කියන්නේ නවාංශකයේ තුල තියෙන අංශකයේ හොයා ගැනීමට අපි නවාංශකයේ කියන එක තියෙනවා. ඒක මම මගේ පාඩම් වල කියලා දීලා තිනවා. නවාංශක දෙකකන යොමියෝ වෙන වශයෙන් තියෙනවා. චන්ද්‍රකේන්ද්‍ර වෙනම හදනවා. ඊළඟට ඕවා ඒකේ තියෙනවනේ විශේෂ දේවල්. හැබැයි මේ සියලුම දේවල් තුලින් තව බොහෝ දේවල් අපි බලන දේවල් තියෙනවා. මේ දේවල් තුලින් ඇත්තටම මිනිස්සෙක්ගේ එයා ගෙනාපු එයා ගෙනල්ලා තියෙන ගමන එයාගේ ජීවන රටාව කියවෙනවා. එතකොට මේ ජීවන රටාව තුල තමයි එයා සාමාන්‍යයෙන් සංසාරයේ ගෙනල්ලා තියෙන හැකියාවන් මොනවද? එයාට ධනය උපයන්න පුළුවන් මාර්ග මොනවද? ඊළඟට එයා කොච්චර ධන ප්‍රමාණයකට හිමිකම් කියනවද? නැත්නම් එයාට ජීවිත කාලෙම ධනයේ හිමේ හීනතාවයක් පෙන්눔 කරනවද? අනිත් දේවල් වලින් එයාට මොනවද තියෙන්නේ? මෙන්න මේ කියන කාරණා පැහැදිලිව මේකේ බලා ගන්න පුළුවන්. එතකොට අපි කරන්නේ අනේ වාට මේ මෙලෝ හතරක් නැහැ මේ කේන්දරයේ මේමයි ඕවාරගේ තීරුමක් නැහැ. ඔයා බලන්න ඉතින් මේව කළා මේකට මෙන්න මේ වාගේ තියෙන මේ අපලට මේ මෙන්න මේ ගල් ටිකයි මේ ටිකයි අල්ලගත්තාම හරි කියලා කිව්වහම ඉතින් අර මිනිස්සයා හිතනවා අනේ මේකෙන් හරි ගොඩ යන්න පුළුවන් කියලා අනේ මහ ලොකු විශාල මුදලක් පරිත්‍යාග කරනවා. ඇත්තටම ඒ රාශීන් වලට ඒ ග්‍රහයන්ට අදාළ පාෂාණ වර්ගයන් තියෙනවා. සහ ඒවට අදාළ මේ ලෝහ වර්ග තියෙනවා. ඊළඟට ඒවට පුද කරන්න ඕන මේ බෙහෙත් වර්ග ස්නානය කිරීමට අවශ්‍ය දේවල් ඒ සීලුම දේවල් තියෙනවා. ඒ දශාවල තියෙන බල දුබලකම් මේ කියන්නේ ග්‍රහචාරවල අපි හිතමු දශාවල තියෙන මේ අපල දුරු කර ගැනීමට යම් දේවල් කරන්න කියලා දශාපදීපය පරාශර හෝරා ශාස්ත්‍රය ওই දෙක තමයි මගේ ළඟින්ම තියෙන්නේ. ඒ දෙක තුල මම ආශ්‍රය කරගෙන තියෙන කරුණු අනුව ඒවැය උපදෙස් දීලා තියෙනවා. ඇත්තටම එහෙම තියෙනවා. හැබැයි ඒව ওই කියන ගණන් මහා විශාල ලක්ෂ ගණන් දහස් ගණන් වියදම් කරන්න ඕන දේවල් නෙවෙයි. ඒවා බොහෝම සාධාරණ විදියට අපිට කරගන්න පුළුවන් දේවල්. ඉතින් ඒක නිසා මේ මිනිස්සුන්ව මෙසේ ගසා කන අය ඇත්තටම මේ මිනිස්සුන්ට ජ්‍යොතිෂවේදියෙක් සතු ගුණාංග නැහැ. පැහැදිලිව. මොකද ජ්‍යොතිෂවේදියෙක් කියන කෙනාට කේන්දරයේ තියෙන අපල ටික බලලා ඒකට ගලුයි මුදුයි විකුණ ගන්න කෙනා නෙවෙයි ජ්‍යොතිෂවේදියා කියන්නේ. ඒකට එයාට පුළුවන් වෙන්න ඕන මෙයාගේ ගමන මොකද්ද කියන එක පෙන්නලා දීලා ඒකේ තියෙන බාධක පෙන්නලා දීලා මෙන්න මේ වගේ දෙයක් ඔයාලට සාමාන්‍යයෙන් පේන්න තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙන්න මේකයි කියලා ඇත්තටම මානසිකව දුර්වල වෙලා ඉන්න කෙනාට මානසිකව එයාට අපි දෙනවා ප්‍රතිකාර මානසිකව උපදෙස් දෙනවා. එහෙම අය මගේ ගාව නම් ඉන්නව ගොඩක් දිනක. අදටත් මට මේ මිනිස්සු කතා කරනවා. ඒ කතා කරන සැරේට නම් මම සල්ලි ගන්නෙ නැහැ. නමුත් මේ මිනිස්සුන්ට යම් කිසි ප්‍රශ්නයක් ආවහම අපි කතා කරනවා. කතා කරලා කියනවා හරි ඔයාගේ මෙන්න මේ දසාවයි මෙන්න මේ කතන්දරේ ගෝචරයෙන් මෙන්න මේ වගේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඔයා මේක ටික දවසක් අල්ලගෙන ඉන්න. ඔයා ওই වැඩේ ඔහොම කරගෙන යන්න. ඊට පස්සේ ඔයාට ඕක හරියනවා. අනේ ඉතින් මේ මිනිස්සු කියනවා ඔයා කිව්වා වගේම ඒක හරියනවා. ඉතින් ඉන්නේ ඒක තමයි ජ්‍යොතිෂ වේද්‍යාගේ කාර්යය. ඒ ඇරෙන්න මේ මිනිස්සුන් මේ දින දාලා දින අල්ලගෙන මේවා කරගෙන ඇවිල්ලා මහා විශාලයෙන් මේ කියන්නේ ඒ මිනිස්සු සල්ලි ගෙවලා රූපවාහිනිය වලට ලක්ෂ 4-5 ගෙවලා වැඩසටහන් කළා මේක නිකන් අර මොකක්ද අර මේ සුපර්ස්ටාර් වෙනවා. සුපර්ස්ටාර් වුණාට පස්සේ අනේ අපේ මිනිස්සු ට්‍රැල්ලට යනවා ඒගොල්ලන්ගේ පස්සේ. බොරු වැඩක්. ඒගොල්ලෝ ඔය කියන අය ඇත්තටම ජ්‍යොතිෂවේදී නෙවෙයි මේ ජ්‍යොතිෂ්‍ය සම්පූර්ණ විනාශ කරපු කොටස. ඒගොල්ලන් විසින් කරන ලද ජ්‍යොතිෂයට කරන ලද හානිය දැන් අපි හදාගෙන යනවා. අපි ඒවට බැනුම් හානවා. ඒත් අපි සැලෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් ඒ කටයුත්ත කරනවා. ඉදිරියේදී ඒ කටයුත්ත සාර්ථක කරගන්න අපිට ගමන් මාර්ගය තියෙනවා. මොකද අපි කරන්නේ හරිද? අපි ඉගෙනගෙන අපි තවත් ඉගෙන ගන්නවා. මේක මේ ජ්‍යොතිෂයේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒ අය මහා විශාල මේ සියලුම දේ සියල්ල දත් අය. එහෙමයි ඉන්නවා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ සියල්ල දත් කියලා. හැබැයි සියල්ල දත් කට්ටිය කරපු දේවල් දැන් එකින් එක අපි දිගහැරගෙන යනවා.
සියල්ල දත් කට්ටිය මේ රටේ ජනතාව බෞද්ධ සංස්කෘතිය මේ තියෙන සිංහල අවුරුද්ද අරවම සියලුම දේවල් වලට මේ ඊයේ පෙරේදා මේ වෙසක් පෝය කතන්දරෙත් ඒවයි තියෙනවා. අපි ගාව සියලුම තොරතුරු තියෙනවා. අපි ඒවා එකින් එක දෙන්නම්. එක වීඩියෝ එකෙන් ඔක්කොම නෙවෙයි. ඒවා තුල මේ අය මේ නටාගෙන ආපු නාඩගමේ දැන් අපි සුලමුල එකින් එක දිගාරින්. හේතුව මේක ජනතාව දැනගත යුතුයි. ජනතාව දන්නේ ශාස්ත්‍රය බොරු කියලානේ. ශාස්ත්‍රය බොරු නෙවෙයි. මේ ශාස්ත්‍රයේ මේ අර මොකද්ද කියන්නේ අපි මේ බැටළුහන් දාගෙන ඉන්න මේ වෘක්කයෝ ටික ගැනයි අපි මේ කියලා දෙන්නේ. මේගොල්ලෝ ඉන්නේ බැටළුවම දාගෙන. නමුත් මේගොල්ලෝ වෘක්කයෝ. මේ ශාස්ත්‍රයට තනිකර හානිය කරේ මේගොල්ලෝ. මිනිස්සුන්ට ශාස්ත්‍රය එපා කරේ මේගොල්ලෝ. ඉතින් ඒක නිසා මේ ශාස්ත්‍රය ඇත්ත වශයෙන්ම මගේ ජීවිතයේ පෞද්ගලික දීසේ මගේ සේවාලාභී මේ වැඩසටහන බලන අය යම් කමෙන්ට් එකක් දායි මේ මිනිස්සු කැමති නම් මම කියන්නේ හැමෝටම දාන්න කියලා. මොකද මම අනිවාර්යෙන් මගේ සේවාදායකයාගේ රාශිභාවය ආරක්ෂා කරනවා. මම එක එක්කිනාගේ ස්ක්‍රීන්ෂොට් ගගහපත් මේ Facebook දාන මිනිස්සෙක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අපි විසඳලා ඒවා ලෝකෙට කියන්න අවශ්‍ය නැහැ. එතකොට හැබැයි මමත් අර සියල්ල දත් කතාව මම කියන්නේ මමත් තාම මේක ඉගෙන ගන්නවා. මමත් තව මේ එක මගේ මිත්‍රයන්ගෙන් එක පොත් ඉල්ලලා තිනවා. මට මේ පොත මංගාව නැහැ. මට දෙන්න. මට ඒක ගැන හොයාගන්න. දැන් ඔය ඒ වගේ ගොඩක් දේවල් මට එහෙම උදව් කරපු අයත් ඉන්නේ. ඉතින් ඇයි අපි මේ ශේෂ්ත්‍රයේ යමක් අපි යම් වේදයක් අපි හදාරනවා නම් අපි මේ වේදේ ප්‍රගුණ කරනවා කියන්නේ මොකද? ඉගෙන ගන්නවා කියන එක නේ ප්‍රගුණ කියන්නේ. ඒක නිකන් සටන් ශිල්පයේ වගේම ඒක හරියට පාවිච්චි කරන දැනගන්නවා. දැන් සටන් ශිල්පය අපි ඉගෙන ගන්නදී මම සටන් ශිල්පය හදාරලා තියෙනවා. මට ඒකත් මම අවියාවිද පාවිච්චි කරලා තියෙනවා. මම අවුරුදු 15ක් අනුකණ්ඩ සේවයේ ප්ලැටූන් වල හිටපු මිනිස්සෙක් පොලිසිය. එතකොට මේ සියල්ලම අපි හරියට ප්‍රගුණ කරා. ඒකනේ ජීවත් වෙලා ඉන්නේ. එතකොට තාම ඉන්නවා. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ බලලා ඒ මිනිස්සයා මුදල් පසුපසුම යනවනම් ඒ මිනිස්සයාට වෙන කිසිම මනුස්සකමක් නැත්තම් ඒ මිනිස්සයා අනිත් මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ වේදනාව දුක හඳුනන්නේ නැතුව ඒ මිනිස්සුන්ට කතා කරනවා පරිභව කරනවා නම් දැන් ඔය කියන සියල්ල දත්තෝ මටත් පරිභව කරනවා. මට කියන්නේ තට්ටය කියලා. අනේ මං හරි ආසයි. මොකද මේ තට්ටයෝ තමයි මේ ලෝකේ වෙනස් කරපු තැන්වල හිටියේ. මං ඒගොල්ලන්ට කිව්වා ඉන්දියාවේ හොඳ බ්‍රාහ්මණයෝ හිටියා. හිසේ කෙස් නෑ ඒගොල්ලන්ගේ කෙස් මුඩු කරලා ඉන්නේ. එතකොට ඒ අය දැන් ওই කෞටිල්‍යා න්‍යායයෙන් ඉන්දියාවේ රාජ්‍ය පාලනය වෙනස් කරපු චාණක්‍ය කියන අපි දැකලා තියෙන ඔය මේ රූපවාහිනී කතාවල එහෙම යාගේ ජයාගේ කතාව ගියා අශෝක අධිරාජ්‍යගේ කතාවේ චන්ද්‍රගුප්ත රජතුමාව බලයට ගේන්න කරපු දේවල්. ඒක අපි ගොඩක් අය දන්නවා. ඉතින් අන්න ඒ වගේ ඒ ශිල්පය හදාරලා යාගේ තියෙන ප්‍රගුණත්වය මත යාට කතා කරනවා නෙවෙයි ශාරීරික දේවල් බලලා මේ ඔය කතා කරන කවුරුවත් ඔය සියල්ලදත් කිසිම කෙනෙකුට මට තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මගේ පසුබිම නැහැ. මම මෙතෙන්ට ආවේ මට වෙන ඕන තරම් යන්න ගමනක් තියෙද්දි. හැබැයි මම මේක ආවේ මොකද මම එදත් රටේ මිනිස්සුන්ට ආදරය කරා. අදත් මම ඒක කරනවා. හරි දේ කියන්න හරි දේ කරා. ඉතින් ඒක නිසා මේ ශාස්ත්‍රය ගැන වැරදි දේවල් ජනතාගත කරලා රට විනාශයට ඇදගෙන ගියපු කොටසක්. ඇත්ත වශයෙන්ම පුණ්‍ය කාලය කියලා අලුත් අවුරුද්දේ මම ඒකත් සුළුවෙන් කියන්නම්. මම ඒකට වෙනම වැඩසටහනක් කරනවා. අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය කියලා නොනගතේ හඳුන්වලා තියෙද්දි මේ පුණ්‍ය කාලය පන්සලට ගිහිල්ලා පන්සලේ හාමුදුරුවන්ගෙන් උපදේශ අරගෙන ඒ පන්සලේ තියෙන පුණ්‍ය කටයුතු වල නියැලෙන්න තිබිච්ච පුණ්‍ය කාලය ඇතුළට චාරිත්‍ර නැකත් දාගෙන අර පුණ්‍ය කාලය කරන්න තියෙන වැඩ නැතුව ලිපගිනි වෙනවීම ආහාර පිසීම ගනුදෙනු කිරීම කියන ඒවා මේක ඇතුළට රිංගව ගත්තෙම විදේශීය බලපෑම මත මේගොල්ලෝ මේ සිංහල සංස්කෘතිය විනාශ කරන අද මොකද්ද වෙලා තියෙන්නේ? අද වැවයි දාගබයි ගමයි පන්සලයි කියන එක කොයිද තියෙන්නේ? මොකද්ද ඒකට වෙලා තියෙන්නේ? අද පන්සල අපි අද හාමුදුරුවරුන්ට බනින්නේ අපි හාමුදුරුවන් ඈත් වෙච්ච නිසා. හාමුදුරුවොත් වල්වද? හාමුදුරුවොත් ඉතින් ওই තනි නෑ එහෙම නෙවෙයි. ඉස්සර මේක
වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා ලොකු බැඳීමක් තිබුණා. අපි සුළු දෙයකට දුවගෙන ගියේ පන්සලට. මට මතකයි මගේ චූටි කාලේ කුඩා කාලේ නොනගතේ වෙලාවේ මගේ ආච්චි අම්මා මට මේ කිව්වේ පුතේ පන්සල් යන්න. ලෑස්ති වෙලා යම් පන්සලට. මේ පුණ්‍ය කාලේ. ගිහිල්ලා ඇවිල්ලා ඔය මේ පංච දාන ඒවා සෙල්ලම් කරන ඒවා කරන්න. ඉස්සෙල්ලා පන්සලට යන්න. පන්සලට ගිහිල්ලා අපි පන්සලේ වතාව මේ කළා ඒවට සහභාගී වෙලා ආම්දුනි කළා වැඳලා කළා බුදු ගේට වැඳලා ඒවා ඇමදලා පිළිසුතු කළා. අනිත් අයට ගමේ අය කොහොම ඇවිල්ලා හිටියේ ඒගොල්ලොත් එක කතා අර ගමේ මිනිස්සුත් ඒ වෙලාවට එනවා. ඇයි මේ පුණ්‍ය කාලේ කරන්න තියෙන එකම දේ ඒක? පන්සලට කෝවිලට යන එක. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වෙලාවේ ටීවී එක දාගෙන ඉන්නවා. ඔන්න දැන් රතිඤ්ඤ ගන්නවා ටක් ගාලා කැම ටික හදන්න කියනවා. ලිපගිනි මොලවන්න කියනවා. මේක තනිකර විකෘති කරා. මේක තනිකර මන් දන්නේ අපේ ඔය මේ සංස්කෘතික විශ්ලේෂක මහත්තුරු ඉන්නවා අවුරුදු කාලයට කතා කරනවා මේ මිනිස්සු මේවා කියලා දෙනවද කියලා. ඇත්තටම උනේ ඒක. ඉතින් ඒක නිසා අපි ඒක හදනවා. අපි ඒකත් හදනවා. මේ දේත් හදනවා. ඉතින් මට ඇත්තටම මේ වෙලාවේ මට කියන්න ඕන උනේ ඔබතුමන්ලට මේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට බණින්න එපා. මේ ශාස්ත්‍රය ඊටම උතුම් ශාස්ත්‍රයක්. නැත්තම් අවුරුදු මේ ශ්‍රී ලංකාව ගත්තොත් අවුරුදු 2500ක ඉතිහාසයේ තියෙනවානේ මේක. එතකොට අපිට ඉන්දියාවේ ඊටත් එහාට තියෙනවා. ඒතකොට මේ ශාස්ත්‍රය තුල අපි මිනිස්සුන්ට හරි මඟ පෙන්වලා දීලා තියෙනවා. හැබැයි අපි කාගෙන්වත් එහෙම ජරා විදියට හම්බ කරගෙන නැහැ. අපි කරන්නේ අපි කරන සේවයට අපි ඇත්තටම මට නම් කේන්දරයක් බලන්න බෑ. මෙහෙම අතට අරගෙන ඔබ කියන්න බෑ. මට ඇත්තටම දවසට 3ක් නැත්නම් 4ක් බලන්න බෑ. මොකද ඒකට ලොකු කැපවීමක් කරන්න ඕනේ. ඒක මට ආවෙනික ක්‍රමයකට මම බලන්නේ. නමුත් මේ මිනිස්සු පොලිමේදීන මේ කරගෙන ලොකු ගණන් දාගෙන ඒත් කමන්නේ සල්ලි කැමැත්තෙන් දෙන එකනේ. ඒත් කමන්නේ වැඩේ හරියට කරනවා. අනේ මේ මිනිස්සුන්ට අර තිබ්බ කබලෙන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ සමාන. අන්තිමට අර ප්‍රශ්නේ අරන් ගිය මිනිස්සයා කබලෙන් ලිපට වැටිලා තියෙනවා. ප්‍රශ්න විසඳලා නැහැ. කවදාවත් ඒගොල්ලෝ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ පණිවිඩය දෙන්න හැදුවේ මගේ කතා ශෛලිය ටිකක් මේක තමයි. ඒක මගේ ග්‍රහචාරයේ ඇති. නමුත් ඔබට මම කියන දේ වැටහෙනවා ඇති. ඉදිරියේදී අත් වශයෙන් මම හරි කැමතියි ඔය සියල්ල දත් අයත් එක්ක මම ඉදිරියේදී වාදයකට සහභාගී වෙනවා. එකක් දෙකක් නෙවෙයි 3-4කට යන්න වෙයි. මම ඒගොල්ලන්ට පෙන්නලා දෙනවා ඒගොල්ලෝ විසින්ම යම් කාලවලදී කරලා අද ඒගොල්ලෝ ඒක නැtei කියන දේවල්. එතකොට එදා කරපු දේ හරිනම් අද කරන්නේ බොරුව. අද කරපු දේ හරිනම් එදා කරේ බොරුව. මේ දෙකෙන් එකක් හරියන්න බෑනේ. දෙකම හරිනම් සම්පූර්ණ බොරුව. හරි. ඉතින් ඒක නිසා මේ සියල්ලත් එක්ක රැඳී ඉන්න ඉදිරියේදී ජ්‍යොතිෂය ආලෝකමත් කිරීමේ වැඩ පිළිවෙලේ මමත් මගේ කණ්ඩායම මගෙත් එක්ක බොහොම හිතවත් බොහොම අවංක උගත් ඇත්තටම උගත් මිනිස්සු. මේ මිනිස්සු හොඳ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලැබපු උගත් ඔය කියන කට්ටිය ඔය සියල්ල දත් මිනිස්සු නම් මේ මිනිස්සුන්ට අපහාස කරනවා. ඒවා ඉතින් ඒගොල්ලෝ ගෙනියයි. නමුත් ඒ අය මගෙත් එක්ක ඉන්නවා. අපි මේ රටට මේ රටේ ජනතාවට රටේ සංස්කෘතිය බෞද්ධ දර්ශනය මේවා රැක ගන්න අපි හැමතිස්සෙම අපේ පෞද්ගලික දේවල් පවා වැය කරගෙන අපි ඉන්නවා. ඒකින්ද හැම දිනාටම තෙරුවන් සරණයි.